මෙතන මේ නාමල්ලෙන් කොට එකක් ගහලා තියෙනවා කියලා කියනවා. අද මේ කැමු යන්න හදන්නේ. මෙතන දීපල් අයියා ඉන්නවා. say hi. say hi. අයියා ඔයාගේ නම මොකක්ද? අපි දැන් දවස් ටිකක් ගත්තා මැෂින් එකෙන් ගේලක එකෙන් යුරෝ $50. ඒක දැන් අපි යනකොට මේ රිපබ්ලික් වලදී චෙක් කළා. බැලුවා බෑ දැන් මේ මැෂින් එකෙන් ඒක මම අහලවත් නෑ මැෂින් එකේ අපි මම දැක්කේ නෑ මම යන. මේ චෙක් කළාම ඒක විශේෂයකට දීලා තව ඒ ටිකට් එකක් ගන්න ඕනේ. දවසේ ටිකට් එක. ඔය එහෙමද කරන්න ඕලා. මම අරන් දෙනවා ඉස්සර මේ එහෙම නෑ. ඉතින් මැෂින් එකෙන් ටිකට් එක දරයක් ගාවා යුරෝ 50කට. උන් හරිම මං කිව්වා මමයි අරන් දෙන්නේ මේ අද පළවෙනි දවස් ආවේ. ඊට ස්කෑන් එක දැන් මොකද්ද මේක හොටල් ඩිවිල්. හොටල් ඩිවිල් කියන්නේ මහනගර. මේක තම බිල්ඩින් එක. ප්‍රංශ තියෙන මහනගර සභාව මේක තමයි. හරියටම බිල්ඩින් එකක් මේක. මේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේන අඩුයි. සාමාන්‍ය. මම යනවා සාරායක පැත්තට. ගිහිල්ලා බලමු මේ පැත්ත මොනවද තියෙන ඇඳුම් කියලා. අද මේ කැමු යන්න හදන්නේ. මෙතන දීපල් අයියා ඉන්නවා. say hi. say hi. අයියා ඔයාගේ නම මොකක්ද? වසන්ත. වසන්ත අයියා ඉන්නවා. මෙතන හදනවා මොකද මිල්ක් බෝස්? මේවා රින්ගුස්. රින්ගුස්. අර ලොකුට තියෙන මේ කම්බුව ඒවා. මේවා හරක් පීකුයි. පීකුයි. මේ පැත්තෙන් මොනික කපනවා. මේ දැකන හොඳ හැබැයි. කපලා දෙන්නේ කපලා කරලා දෙන්නේ. අපේ වගේ France sausages. මේක නියමට එනවා. මොකද ඉවරේ? මොකද නියම. මේ පැත්තේ වලින් බහින්න කරන්න පුළුවන්. මේ තැන් වලින් මේ මේ මාක් කරලා මේ තැන් අපි දැන් මෙතෙන්ට අපි දැන් මෙතන නෙමෙයි ඉන්නේ නේ. ඔව් අපි මෙතෙන්ට යනවා දැන්. මෙතනට යනවා. අපි ඉන්නේ දැන් කොතනද? අපි ඉන්නේ මේක ඇවිල්ලා ප්ලගින් ඊට දැන් සාමාන්‍ය මේක පෙන්නනවා නේ. මෙතෙන් මේක එකේ අපි ඉන්නේ මෙතන ඉන්නේ මෙතනද මෙතන ප්‍රැක්ටිස් රසෙ. මෙතනටත් කෙලිම ට්‍රේන් එක තියෙනවා නේ. මේකෙනුත් යන්න පුළුවන්. ඔව්. මෙතන ටොකඩරෝ ඉඳලා අපි ආවේ. මෙතෙන් වගේ. මෙතන. ඔව්. අපි එතනින් මෙතෙන්ට ආවා. අපි දැන් මෙතන ඉඳලා යනවා. ඔව් මෙතන ඉඳලා කොහටද යන්නේ? මෙතන ඉඳලා මේක කොළ පාට එක එනවා මේ මෙතෙන්ට රිපබ්ලික් වලට එනවා. මේ 9 එක නේ. ඔව්. එතකොට 9 එක. ඔව් මෙතන ඉඳලා එන්න කැපෙන්නේ ලේසියෙන්ම කැපෙන්නේ මෙතනනේ. උඩින් ඇවිල්ලා. ඒකට තව ළඟ ඉන්නේ මෙහාට. නැත්නම් යටින් ඇවිල්ලා මෙතනින් බෑලක් ගන්න පුළුවන් මේකෙන් මෙහෙම ගිහිල්ලා මෙතනින් බෑලා. ඒක දුරට යනවා.
ඒක වඩා මේක එතකොට මෙතනට ගිහිල්ලා මෙතනින් ලයින් එක ගන්න ඕන ගන්න ඕන. ගන්න ඕනේ මේ ටෙලිෆෝන් කියන තැනට යන්න ඕන. මෙන්න මෙතන මේකේ අන්තිම මෙතන. මේකේ අන්තිම මෙතන. මෙතනට තමයි අපි යන්න ඕන. එතකොට ඉන්නේ මෙතන කිව්වනේ ස්ටේෂන් තියෙනවා මං හිතන්නේ 10ක් විතර වගේ තියෙනවා නේ. 10ක් විතර තියෙනවානේ. මෙතනට මාරු වෙන්න ඕන. අපි ඊට පස්සේ මෙතනින් ගන්න ඕන මේ 11 ලයින් එක ගන්න ඕන. ඇවිල්ලා මෙතනින් බහින්න. මොකද මේක දැක්කම නිකන් මේ මාළු දලක් වගේ. මේ පැරිසියට බුලුවක් මේ තියෙන අපතේම දාලා මේ ඔක්කොම දාලා තියෙනවානේ. අලුව මිෂින් එක මේ ඇවිල්ලා මේ රතලේ බැදෙන ලුව බැදෙන මිෂින් එක ලුව මේක තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. බලර ඇවිල්ලා මේ මිෂින් ලුව. ඔයාට හිට මෙතනින් පයින් පැස්සා මෙතෙන්ට එන්න පයි දෙක. නෑ පයින් යන්නත් පුළුවන් නැත්නම් මේ ලයින් එක අරගෙන මේ ඇවිල්ලා මෙතනින් පහින්නත් පුළුවන් මේ හතේ ලයින් එක. හතේ ලයින් එකනේ. හතේ ලයින් එක ඇවිල්ලා නැත්නම් පයින් එකේ යන්නත් පුළුවන්. එකේ ගිහිල්ලා මෙතන නවත්තන්නත් පුළුවන්. නැත්නම් හතේ ඇවිල්ලා බහින්න පුළුවන් නැත්නම් 11 ඉඳලා පයින් මේ ළඟයි මේ දෙන ලුව. ලුව වල එතන ඉඳලා මෙතනට බහින්න ඕනේ. මෙතන මේ ස්ටේෂන් එකද මේ පෙන්නන්නේ? ස්ටේෂන් එක ඔව්. මේ ස්ටේෂන් එක. ඕක ඇතුළෙන්ම මියුසියම් එක ඇතුළටම දාලා තියෙනවා. කෙලින්ම ඇතුළට දාලා තියෙනවා. ඇතුළට. සම බෑවුවා ඉවරයි. ඕ. තව බ්‍රෑන්ඩ් යන්නේ තවත් තනක් කඩේට ගියන අපු අපගෙන ඒ වගේ පහන කියන්න ඕන ඉතින් පරිස්සේ මේ කාලවල වලට එහෙම ලස්සන ඇති සම කාලේට එහෙම හරිම ලස්සන ඇති අතන සිකියුරිටි එක ඉන්නවා වක් හරි ඇත්තම මේ වැස් ඉතින් ඇවිදිනවා වැස් පෝසත්ම පාර මේකට කොප්පිලිසෙ මොකද්ද කොප්පිලිසෙ මේකට තමයි ඒගොල්ලන් අඳුරන්නේ ධනවත්ම පාර කියලා ඇත්තද ඔක්කොම ඔරිජිනල් තියෙන තාප්පු සල්ලි තියෙන රජවරු අරවා මේ ආවම මේක තමයි එන්නේ මේ බඩු මුට්ටු ගන්න. හැම ලෝකෙ තියෙන මාක් එකකම අද මේක මේ ලෝකෙ තියෙන ඒ කියන්නේ පන්සේ ධනවත්ම පාර කියලා කියනවා. මෙතනට ඔය සෞදි අරවා මේවා රජවරු ආවම එන්නේ මේකට තමයි එන්නේ බඩු. සෞදි කට්ටිය ඔක්කොම. ඉතින් ඉන්න එනෝ ඔය ගාඩ්ජෙට් එනෝ රජකුමාරයෝ වෙරළා. බලාදිපති හරි. ඔක්කොම කට්ටිය එනවා අපේ මහින්දලා කට්ටිය ඔක්කොම එනවා. ඔව් අපේ ලංකාවේ ඔක්කොම හැමදාම ඔය අයනෝනේ. ඉන්නේ ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සු වෙන්නේ මේ පාර්ට් තමයි කිව්වා. මේ හරියේ මොකද ඇඳුම් හැම දෙයක්ම මේකේ මේ පැත්ත තමයි තියෙනවා කිව්වේ. ඒ කියන්නේ Louis Vuitton HB ලෝකේ තියෙන ධනවත්ම shops තියෙන මේ හරියේ. ඒකින්ද තමයි මේක කියන්නේ ධනවත්ම පාර කියලා. මම ඉතින් වැස්සේ යන්නේ පිටින්දලා ටිකක් දුර යන්න තියෙනවා. කැෆේ ඉන් රෝමා කියලා. ඔව්. කොෆි ෂොප් එකට ආවා. කොෆි එකක් යන්න ඕන. මෙතනින් පල්ලෙහාට යන්න තියෙනවා. කොපි එකක් පොඩ්ඩි. කැපචිනෝ. මං කැපචිනෝ. කැපචිනෝ.
මොකද අර ස්ට්‍රීට් එකේ මංගිකු ස්ට්‍රීට් එකේ සාමාන්‍ය ඒ වොෂ්රූම් එක යන්නේ නැහැ. සමහර shops තියෙනවලු. ඒ shops වල මේ අඩුම ගානේ ඉඳගෙන ඉන්නකොට charge කරනවලු. කැමරට අමතරව වෙනම charge කරනවලු ඒකේ. It's ordered. Yeah. Express එකක් ගත්තා. එතන වටේම රෙකෝඩ් කරන්න බෑ මොකද හේතුව එතන කට්ටිය නිසා මාරු උඩටයක් වුණා. ටිකට් එක ගත්තට වුණාට දැන් මේ අයිෆල් එක බලන්න යන ගම ටිකට් එක ගත්තට මම මැෂින් එකට දැම්ම දාපුවම මට ගියේ නෑ. ගියේ නැති වුණාට ඊට පස්සේ එකෙක් ආවා. ආවට පස්සේ මම කොහමරි ඇතුළු වුණා. ඊට පස්සේ මගේ යන ගම චෙක් කරපුවම මේක නෙමෙයි ටිකට් එක කියලා. ටිකට් එක මේක නෙමෙයි ඔයාලට ෆයින් අහනවා. ඊට යුරෝ 50 ෆයින් එකක්. අන්තිමට ඕක තමයි සිද්ධ වුණේ. තාමත් වයින්නවා. අයිෆල් එක තාම දෙන්නේ නැහැ. බලන්න. මැස්සෙම තමයි යන්න වෙලා තියෙන්නේ. කොහමද ඉස්සරහට ඒක ඉතින් හිතා ගන්න බැරි සිද්ධියක්. දැන් අයිෆල් එක බලන්න වැස්ස පායනකම් අනිවාර්යෙන් ඉන්න වෙනවා. නම් පස්සේ තමයි යන්නේ මොකද නැත්තම් දැන් මේ මොකද දැන් යන්න බෑ. මොකද වහිනවා. සාමාන්‍යයෙන් හවස 3න් පස්සේ වගේ තමයි. නෑ හවස 6න් පස්සේ වගේ වැස්ස අඩුයි. මෙතන මේ නාමල්ලෙන් ෆොටෝ එකක් ගහලා තියෙනවා කියලා කියනවා. ක්‍රිස්මස් එකට ආවන් පස්සේ මෙතන වැස්ස ටිකක් තද කරා. උඩට කියලා උඩින්ම බහිනවා. වැස්ස වැඩි වුණානේ. කොහෙන්ද උඩින් බහින්නේ කියලා? මෙතනින් බහින්න තියෙනවා. වහිනවන්නේ. ආයි කමන්නේ මෙතනින් බහිමු වැස්ස වැඩි. මෙහි ලෝකේ ධනවත්ම මිනිස්සු ඇවිල්ලා මේ ස්ට්‍රීට් එකෙන් තමයි බඩු ගන්නවා කියලා කියන්නේ. දැන් මෙට්‍රෝ එකට යනවා. මොකද මේ වැස්ස වැඩි. අලුතින් කොහොමත් චාටර් දවසක් කාලානේ තියෙන්නේ. දඩේකුත් කාලා යන ගම. මේක ඉතින් හරිම කන්ෆියුස්. ඊට කලින් මේ තිබුණ නැති දේවල් තමයි වෙලා තියෙන්නේ. කියන්නේ සෑහෙන කාලයකට කලින් ටිකට් එක ගත්තන් පස්සේ ටිකට් එකට දාලා කරලා යන්න බෑ. කතාවක් තියෙන්නේ. මේක මන් දන්නේ වැඩ කරන්නේ නැත්ද මන්ද. මේකද? නෑ ටෙලිෆෝන් එකේ නෙමෙයි කාඩ් එකේ තියෙන්නේ. නෑ මේකේ තියෙනවා. නෑ ටිකට් කාඩ් එකේ තියන්න ඕනේ. රයිට්. Oh, nè, cái out net out nè. Open nè. Then what? Udah bate. Jadi kiyak kar काम තාක්ෂණේ මදි කියලා තමයි හිතන්නේ මේ පැත්තේ. පරණ ට්‍රේන් වල වුණත් පරණ විදිහට දැන්ට තියෙන්නේ. ගුරු සෙනගක් ඉන්නේ. ගුරු සෙනගක්. මේක නම් ටිකක් ටිකක් ලස්සනයි. ඩාර්ක් ගතිය වැඩි. දැන් මේ අයියත් එක්ක අයියාගේ
පිටිපස්සෙන් තමයි යන්නේ මම මාර විදියට ඇවිදින්නේ දන්නේ උම ඇවිදින්න මට වඩා වේගෙන් යනවා හරිම කොම්පියුස් සමහර තැන්වලදී දන්නේ නැහැ කොහොමද ඉන්ට්‍රස් වෙන්නේ කියලා දන්නේ නැහැ මීටර් සමහර මීටර් 50කට වැඩිය මේ පහළට යන්න ඕන සමහර තැන්වලදී මේ ඔයාලා පේන්නේ නැති මේ ඒ තරමට පල්ලයට යන්න ඕන එක තැන්වල එක විදියට තියෙන්නේ සමහරක් අතරම තනියෙන් ආවනම් ටිකක් අමාරු හොයාගන්න කියන්නේ මේකේ මෙට්‍රෝ යනවා පැරිස් වල හැම පැත්තටම මෙට්‍රෝ යනවා